මොකක්ද මැනික අපි දෙන්නට වුණේ? කෝ කාටද පුළුවන් කියන්න අපි දෙන්නට මොකක්ද ඇත්තටම වුණේ කියලා? හරි ඒ ගැන කියාගෙන යන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න බෑ. ඔන්න අපි දෙන්න කොච්චර සතුටින් හිටියද? මැනික කියන්න මොකක්ද මගේ අතින් වෙච්ච වැරද්ද? නෑ, ඔයා කිසි වැරද්දක් කරේ නෑ. ඒත් ඔයා ගොඩක් වෙනස් වෙලානේ. මං වෙනස් වෙලා නෑති දැස්, ඔයයි වෙනස් වුණේ. ඔව් මමයි වෙනස් වුණේ. ඔව් ඔයා තමයි වෙනස් වෙලා තියෙන්නේ. අනේ අපොයි, ආත්මිට කොහේද ගිය මතකයක් ඇවිත් තියෙන ප්‍රශ්න ගොඩ නේද? එයා නෙවෙයි වෙනස් වුණේ තිදැස් කියන්නේ. එතකොට කවුද දන්නේ නෑ එයාට මතකේ නැති කාලේ එයාව පරිස්සම් කරලා බලාගත්තේ නේද? පව්වනේ අර තිදැස්. ඔය විදියට කියලා සංදේශي යන දිහාවේ ආසාවෙන් බලන් ඉන්න ඔලිවියාට මාර හැපි ඉතින්. මොකද ඔලිවියාට ඕන මේ සම්බන්ධය කඩලා බින්දලා සුණු විසුණු කරලා දාලා තිදැස්ස ගාවට කොහොම හරි කිට්ටු වෙන්නනේ. හැබැයි ඉතින් ඒක නම් ලේසි වෙන්නේ නෑ පුතෝ. අරුණෝ දැන්වත් තේරෙනවද කූණ්ඩැල්ලෝ මෙට්ට උඩ තියා කියලා? කූණ්ඩැල්ලා කිව්වේ මං ඔයාටත් එක්ක යනවා යන්න කියලා තිදැස් කිව්වහම බලන්න එපා ඔලිවියා තිදෙසත් කූණ්ඩැල්ලෙක් ගානට දාපු විදිහ. ඔය අතේ තරුමලීගේ බනිසට කොහොම හරි කෝකිලයා විද්දයි කියන්නකෝ. හැබැයි ඉතින් කෝකිලට පෙනිච්ච සීනි බනිසක් නම් නෙවෙයි ඒක. රසම රස ක්‍රීම් පිරුණු ක්‍රීම් බනිසක් ලෝනේ. ඕන් දැන් සංදේශي එයාලගේ දෝනි තිදැස් ගෑස් වහලා තිදැස්ට කියනවා එයාලව හොයන්න කියලා. අනේ තිදැස්ගේ නම් ඇස් වහන එක ලේසියෙන් කරන්න බෑ ඔයාලට. අපි බලමුකෝ එහෙනම් කොහොමද කෝකිල තරුවගේ බනිසට ගේම දෙන්නේ කියලා නේද? එතකොට තිදැස්ට පුළුවන් වෙයිද ආත්මිව කොහොම හරි අල්ලගන්න කියලා? එහෙනම් ඒ ඔක්කොම ගැන අපි ඉදිරියේදී කතා කරමු නේද? එතෙක් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම් මම වාගේ ආදරණීය වස්තු.